මෙල්බන් හරි සිඩ්නි හරි පැත්තේ මහා හීතල හුළඟක් අස්සේ රෑ 8ට විතර වැඩේ ඉවර වෙලා කෝල්ස් එකට හරි වුලිස් එකට හරි ගියාම දැනෙන මහන්සිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්නේ අන්න ඒව අපි මහන්සි වෙලා වැඩ කරන ඒත් ජීවන වියදමත් එක්ක හැප්පෙන අපේම අයගේ ඇත්තම කතාවක් ගැන. නිකම්ම රැට් රේස් එකට දුවනවට වඩා ස්මාර්ට් විදියට මාසෙට ලක්ෂ 4කට වඩා අමතරව හොයන සයිඩ් හසල් රහස ගැන තමයි අපි මේ කතා කරන්නේ. හිතන්නකෝ සුපර් මාකට් එකට ගිහින් නිකමට ගෝවා ගෙඩියක් අතට ගත්තාම ඒකේ ගහලා තියෙනවා ඩොලර් 8යි පවුන්ඩ්ක් කියලා. නැත්නම් ඩොලර් 7මාරක් විතර. මේක දැක්කාම ඉබේටම හිතට දැනෙන්නේ මාරම කම්පනයක් නේද? අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත් සාමාන්‍ය ලෙවලුවක් ගන්නත් මේ තරම් ලොකු ගාණක් ගෙවන්න ඕනද කියන ප්‍රශ්නය හිතට වද දෙනවා. ඒ ගෝවා ගෙඩිය අතට ගත්ත ගමනම් අපේ අයියලා අක්කලගේ හිත අකමැත්තෙන් වුණත් ඒක ලංකාවේ රුපියල් වලට කන්වර්ට් කරනවාමයි. අමෝ ගෝවා ගෙඩියක් රුපියල් 1900ක් විතර වෙනව නේද කියලා හිතුණාම ලැජ්ජාවකුත් එක්කම ලොකු කලකිරීමක් එනවා. ඉදිනදා කැම ටික ගන්න මේ විදිහට හැම වෙලේම ගණන් හදන්න උනාම ඒක මාරම මානසික වදයක්. ඉතින් මේ විදිහට එදිනදා ජීවිතයේ අපි කරන අරගලර ගැන මුලින්ම පොඩ්ඩක් විග්‍රහ කරලා බලමු. බලන්න මේ ඩොමේන් දත්ත දිහා. 2026 මාර්තු වෙනකොට සිඩ්නි වල සාමාන්‍ය ගෙදරක සතියක කුලිය ඩොලර් 800ක් වගේ ලොකු ගාණකට ඇවිත් මෙල්බර්න් වල පොඩි යුනිට් එකක වුණත් කුලිය ඩොලර් 600ක් විතර වෙනවා. මේ ගණන් දැක්කාම තේරෙනව නේද? නිවාස කුලිය කියන්නේ අපේ පිට කොච්චර ලොකු බරක් පටවන දෙයක්ද කියලා. ඇත්තම කතාව තමයි අපේ අතට එන පඩියෙන් 140ක් විතරම යන්නේ මේ කුලිය ගෙවන්න. ඊට පස්සේ කරන්ට් බිල්, වතුර බිල් වැටුනාම අතේ ඉතුරු වෙන්නේ සොච්චමයි. ඉතින් ලංකාවේ ඉන්න අම්මා තාත්තට කියක් හරි යවන්න තියා තමන්ගේ වියදම් ටික කව කරගන්න මේ තිරිය කොහෙත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. ඒ තමයි ස්මාර්ට් විදිහට හොයාගන්න පුළුවන් අමතර ආදායම් මාර්ග. අපි ඒ ගැන කතා කරමු. ඔයාට වාහනයක් තියෙනවා නම් Amazon Flex හරහා පාසල් ඩිලිවරි කරන එක මාර්ම වාසි. පැය 4ක එක බ්ලොක් එකක් අල්ලගත්තොත් අවම වශයෙන් ඩොලර් 118ක් අටට එනවා. සතියට මේ වගේ බ්ලොක්ස් 3ක් 4ක් කරගත්තොත් ඔයාගේ මාසික ආදායම හිතා ගන්න බැරි තරම් උඩට යනවා. අනිත් එක මේක තමන්ගේ නිදහස තමන්ගේ වෙලාව අනුව කරන්න පුරුවන් දෙයක්. ඊළඟට තියෙන්නේ එයා ටාස්ක් එක. මේකේ තියෙන ජොබ්ස් මාරම ඉන්ටරෙස්ටිං. හිතන්න ගෙයක් අස් කරන end of lease cleaning job එකකට ඩොලර් 250 ඉඳන් 600ක් වෙනකන් ලැබෙනවා. ඔයාට IKEA බඩු හයි කරන්න පුළුවන් නම් එක wardrobe එකක් හයි කළත් ඩොලර් 120කට වඩා හොයන්න පුළුවන්. හැබැයි පුදුමම වැඩේ ඒක නෙවෙයි. ඕස්ට්‍රේලියාවේ සමහරු ස්පයිඩර්ස්ලට මාර බයයිනේ. ඉතින් ගෙටාකු මකුළුවෙක්ව අල්ලලා එළියට දාන විනාඩි 5 වැඩේටත් ඩොලර් 30 ඉඳන් 80ක් වෙනකන් ගෙවන්න මිනිස්සු ලෑස්ති. ඇත්තටම ඒව නම් easy money තමයි. මේ විදිහට හරි ටාස්ක් ටිකක් සිලෙක්ට් කරගත්තොත් ප්‍රධාන රස්සාවට අමතරව සතියකට ඩොලර් 1000ක ටාගට් එකකට යන එක කිසිම ගේමක් නෑ. මාසෙකට බැලුවොත් මේක ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 4කටත් වැඩි. පඩියෙන් ජීවත් වෙන එකේ ප්‍රෙෂර් එක අඩු කරගන්න මේක කොච්චර ලොකු හයියක්ද නේද? හැබැයි සල්ලි හෙව්වාටම මදි. ඒවා නීත්‍යානුකූලව වගේම බදු ප්‍රශ්න එන්නේ නැති විදිහට තියාගන්න එකත් වැදගත්. අපි නීතිමය පැත්ත බලමු. ඕස්ට්‍රේලියාවේ මේ වගේ සයිඩ් හස්ල් එකක් කරන්න නම් ABN එකක්, ඒ කියන්නේ Australian Business Number එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. ගොඩක් අය දන්නේ නැති වුණාට රජයෙන් දෙන මේ ඉලක්කම් යකොලවකේ අංකිය ලබා ගන්න 7-5ක්වත් යන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන එකක්. මේක හදාගන්න එක හරිම ලේසි. ඉස්සෙල්ලාම MyGov ID එකක් හදාගන්න. ඊට පස්සේ abr.gov.au කියන official website එකට ගිහින් නිකම්ම register වෙන්න පුරුවන්. අන්තර්ජාලයේ සමහර හොර සයිට් තියෙනවා මේ නොමිලේ දෙන දෙයටත් සල්ලි කඩා ගන්න හදන්න. ඒ නිසා නිල වෙබ් අඩියෙන් විතරක් මේ වැඩේ කරගන්න අමතක කරන්න එපා. මේක ඇහුවාම නම් ඔයාට තවත් සතුටු හිතෙයි. 2025-26 මූල්‍ය වර්ෂයේ හැටියට ඕස්ට්‍රේලියාවේ ඔයා උපයන පළමු ඩොලර් 18200 සඳහා කිසිම ටැක්ස් එක, ඒ කියන්නේ ආදායම් බද්දක් ගෙවන්න ඕනේ නැහැ. ඒ මුළු ගාණම කෙලිම ඔයාගේ සාක්කුවට. ඊට පස්සේ ආදායම වැඩි වෙනකොට තමයි ටැක්ස් එක වැටෙන්නේ. ඩොලර් 18200 ඉඳන් 45000 වෙනකම් 116කුත් ඊට පස්සේ 135000 වෙනකම් 130කුත් විදියට මේක හැදිලා තියෙනවා. මේ සිස්ටම් එක ගැන අවබෝධයක් තියෙනවා නම් ටැක්ස් රිටර්න් එකට කීයක් වෙන් කරන්න ඕනේද කියලා කලින්ම ලෑස්ති වෙන්න ඔයාට පුළුවන්. ඩිලිවරි කරන අයට තියෙන මාරම chance එකක් තමයි තමන්ගේම වාහනය පාවිච්චි කරනව නම් බිස්නස් වඩවලට දුවන හැම කිලෝමීටරයකටම 88ක ගානේ උපරිම කිලෝමීටර් 5000ක් වෙනකම් බදු සහන ඉල්ලන්න පුළුවන්. මේකෙන් ඔයාගේ ටැක්ස් ගෙවන්න තියෙන ආදායම නීති අනුකූලවම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන ඇත්තම කතාව. ඒ කියන්නේ අපේ නිහඬ සපයන්නාගේ භූමිකාව ගැන.
අපි මෙහෙ ඇවිත් මේ තරම් දුක් විඳින්නේ ප්‍රයිඩ් එකට නෙවෙයිනේ. ලංකාවෙන් අම්මා තාත්තට නැත්නම් අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න. හිතන්න, එයා ටස්කරේකින් ඔයා කරන ඩොලර් 181ක එක ක්ලීනින් ෂිෆ්ට් එකකින් විතරක් ලංකාවේ රුපියල් වලින් බලනකොට 38000කට වඩා හොයනවා. ඒ කියන්නේ ලංකාවේ හාල් කිලෝ 160ක් විතර ගන්න පුරන් සල්ලි. මේ විදිහට අපේ මහන්සියේ වටිනාකම දැක්කාම අර ඩොලර් 8.50 ගෝවා ගෙඩිය ගැන දැනුණ දුක කොහෙ ගියාද නෑ නේද? ඉතින් මේ ගමන අදම ප්ලෑන් කරන්න මේ චෙක්ලිස්ට් එක පාවිච්චි කරන්න. මුලින්ම නොමිලේ ABN එකක් හදාගන්න. ඊළඟට Amazon Flex Airtask apps download කරගන්න. හම්බ වෙන සල්ලි වලින් 10%ක් 15ක් විතර ටැක්ස් වලට අයින් කරලා තියන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඩොලර් 44 වගේ වෙන Medicare gap fees ගැන ටිකක් අවධානයෙන් ඉන්න. The silent provider එහෙමත් නැත්නම් නිහඬවම හම්බ කරලා පවුල රකින්න එක අපේ තාත්තලාගෙන් අපිට උරුම වුණු දෙයක්. විදේශයක ඉඳන් ඒ වගකීම ඉටු කරන ගමම් මේ වගේ ස්මාර්ට් උපාය මාර්ග පාවිච්චි කරන එක නිකම්ම සාමාන්‍ය රස්සාවක් කරනවට වඩා කොච්චර වටිනවද කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. එහෙනම් අවසාන වශයෙන් මම මෙහෙම අහන්න. මහන්සි වෙලා විතරක් වැඩ කරලා නිමක් නැති රෝදක කැරකෙන එක නවත්තලා මේ වගේ බුද්ධිමත්ව ගිගි කර්මයකට බැහැලා ඔයාගේ ආදායම ඔයාම පාලනය කරන එක නේද නියම සාර්ථකත්වය කියන්නේ. ඉතින් ඒ නිදහස වෙනුවෙන් තබන පළමු පියවර ඔයා අදම පටන් ගන්න නැත්තේයි. කාලයයි මහන්සියයි හරියට ආයෝජනය කළොත් ඔයාගේ මූල්‍යමය නිදහස ඔයාටම ඉක්මන් කරගන්න පුළුවන්.